Hi guys, ඉතින් ඔන්න මම අද කතා කරනවා මෙන්න මේ YouTube thumbnail එක කොහොමද මම mobile phone එකේ Pixel Lab app එක use කරලා හදාගත්තේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. ඉතින් ඔයාලා Pixel Lab app එක open කරේ ගමන් මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මුලින්ම අපි මේකට background photo එක add කරන් ඉමු. ඒක කරන් තියෙන මෙන්න මේ panel එකේ හතරවෙනි එක ගිහිල්ලා මේ from gallery කියන එකෙන් ඔයා gallery එක open වෙනවා. එතනින් ඔයාලට පුළුවන් background photo එකක් add කරගන්න. ඉතින් අපි background photo එක add කරන් ඉමු මුලින්ම. හරි guys මම මේ විදිහට background photo එකක් add කරගත්තා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මැද රවුමක් තියෙනවා. ඒක හදාගන්නේ ඔයාලා මෙන්න මේ import කියන එකට ගිහිල්ලා ඔයාලට කැමති image එකක් add කරලා ඒකට stroke එකක් add කරන්න පුළුවන්. stroke එක සාමාන්‍ය ටිකක් වැඩි කරගෙන තමයි ඒක හදාගෙන තියෙන්නේ. එතකොට මෙතන උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාටින් තීරුවක් වගේ. ඒක කරගන්න තියෙන මේ plus icon එක click කරලා මෙන්න මේ shape වලට එන්න ඕනේ. ඊට පස්සේ මේකේ දිගට මෙන්න මේ විදිහටම shape එකක් හදා ගන්නවා. ඊට පස්සේ මම මේ නිල් එක ගානින්ම මේක තියා ගන්නවා. ඒකේ ගානටම හිටින විදියට. ඊට පස්සේ මේ color වලට ඇවිල්ලා ඔයාලට පුළුවන් තද නිල් පාට ඇඩ් කරන්න මෙන්න මේ විදිහට. නැත්නම් ඔයාලට පුළුවන් gradient එකක් හදා ගන්න. මම දැන් මේකේ gradient එකක් හදන් තියෙනවා. මම පෙන්නන්න ඒක හදා ගන්න විදිය. ඒක කරන්න තියෙන මෙන්න මේ විදිහට මේක වැඩි කරන එක. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ තිබ්බ විදිහටම වැඩි හැදෙනවා. හරි එහෙම තමයි මම ඒක හදාගෙන තියෙන්නේ. හරි එහෙනම් අපි මේ ටෙක්ස්ට් ටික ටයිප් කරගන්න. හරි guys අපි මේ ටෙක්ස්ට් එක ටයිප් කරගමු. සිංහලෙන් තමයි ටයිප් කරගන්න තියෙන්නේ. ඉතින් මම ටයිප් කරා මුහුද යට කියලා. ඉන්න ඩයිනෝසිරස් රට කියන ටයිප් කරගන්න. මම මේ විදිහට මුහුදයට ඉන්න ඩයිනෝසර්ලටත් වඩා භයානක කියලා ටයිප් කරගත්තා. ඊට පස්සේ මේකේ ෆොන්ට් වලට එන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන UN බාස්රෝ කියලා ෆොන්ට් එකක් තියෙනවා. මේක ඇඩ් කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි ටෙක්ස්ට් එක මේකේ දිගට වගේ හරියන විදිහට හදා ගන්න ඕනේ. හරි මම මේ ගානට වගේ ටෙක්ස්ට් එක හදාගත්තා. ඊට පස්සේ මේ color කියන එකට ඇවිල්ලා මේකට ඔයාලට පුළුවන් color එකක් add කරගන්න. මේකේ තියෙන color එක මෙතන නෑ. අපි හින්දා මේක gradient එකක් විදිහට හදාගමු. ඉතින් මෙන්න මේ color එක තමයි මේකේ තියෙන්නේ. මම ඒක gradient එකක් විදිහට මේ විදිහට හදාගත්තා. දැන් අපි මේකට stroke එකක් add කරගමු. මේක ඔයාලා නිකන් enable දාන්න විතරයි ඕනේ. මේකෙන් adjust කර ගන්න ඕනේ නැහැ. සාමාන්‍ය දෙකක් තුනක් වගේ තියෙන විදිහට මේක හදා ගන්න. ඊට පස්සේ මේ inner shadow වලට ඇවිල්ලා text එකට මේ විදිහට ගැලපෙන color එකක් select කරන්න. shadow වලට ඇවිල්ලා ඒක enable දාගන්න. හරි ඔයාලට බලන්න පුළුවන් text එක ටිකක් highlight වුණා. හරි දැන් මේකේ තියෙන අනිත් text එක අපි type කරමු. ඉතින් guys ඉතුරු text එක තියෙන්නේ හරි guys ඉතින් අපි ටෙක්ස්ට් එක ටයිප් කරගමු. පැරණි කියලා ටයිප් කරන්න ඕනේ guys. සත්තු කියලා හරි guys මම මේ විදිහට ඒ ටෙක්ස්ට් එක ටයිප් කරගත්තා. ඒකටත් මම මේ විදිහට ෆොන්ට් එකක් ඇඩ් කරගන්නවා. ඒක මම මෙන්න මේ විදිහට UN සංඥානියර් ෆොන්ට් එක සිලෙක්ට් කරගන්නවා. අපි ටිකක් පොඩි කරගමු. හරි guys ඊට පස්සේ මේකට අපි stroke එකක් ඇඩ් කරගමු.
හරි මම මේ විදිහට මේ ටික නම් හදාගත්තා. අපිට තව ටිකක් තියෙනවා හදන්න. එහෙනම් අපි ඒ ටිකත් හදමු. හරි guys ඊට පස්සේ මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ෂේප් වලට එන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම ෂේප් එකක් හදා ගන්නවා. ඒකම මෙන්න මේ විදිහට හදාගත්ත ග්‍රේඩියන්ට් එකක් සිලෙක්ට් කරන්නත් පුළුවන්. නැත්නම් අපිට ග්‍රේඩියන්ට් එකක් අලුතෙන් හදලා සිලෙක්ට් කරන්නත් පුළුවන්. මම අර ඉස්සලා හදාගත්ත ග්‍රේඩියන්ට් එක ඇඩ් කරගන්නවා මේ විදිහට. හරි guys ඊට පස්සේ මේකේ ටෙක්ස්ට් එකත් අපි ටයිප් කරමු. හරි මම මේ විදිහට මේකට ඩෝමුලටත් වඩා කියලා ටයිප් කරගත්තා. මම ඒකටත් UN Basura කියන ෆොන්ට් එක ඇඩ් කරගත්තා. කලර් එකත් අර කලර් එකම ඇඩ් කරගන්න නෑ. ඒකට අපි කලර් එකක් සිලෙක්ට් කරගමු වෙන එක. guys අපි ඒකට කළු පාට සිලෙක්ට් කරගමු. මේක ගන්න මේ විදිහට රොටේට් කරගන්න ඕනේ. ඊට පස්සේ guys මෙතනින් තව ෂේප් එකක් හදා ගන්න ඕනේ. ඒකත් මම මේ විදිහට හදා ගන්නම්. හරි ඒක මම මේ ගන්න විතර හදාගෙන ඒකත් රොටේට් කරගන්නවා. ඊට පස්සේ guys මම ඒකටත් කලර් එක සිලෙක්ට් කරගන්නවා. අර කලර් එකම ඊට පස්සේ ඒකේ ටෙක්ස්ට් එකත් අපි ටයිප් කරගමු. හරි මම මේ භයානක සත්තු කියලා ටයිප් කරගත්තා. හරි ඒකටත් අපි ෆොන්ට් එකක් ඇඩ් කරගමු. මම ඒකට මේ UN කංගානි කියන ෆොන්ට් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඒක සයිස් එකෙන් ලොකු කරගන්නවා. හරි ඊට පස්සේ ඒකේ කලර් එක දෙන්න ඕනේ අපි රතු පාට. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි ඔයාලා කරන මෙන්න මේ thumbnail જાතිය YouTube content වලට ඔයාලා තියෙන mobile phone එක use කරලා thumbnail එකක් හදාගන්න. හරි ඉතින් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපේ channel එක subscribe කරන් තියාගන්න.